මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටපු දරුදරියන් සඳහා අපි 2028 ජීව විද්‍යා පාඨමාලාව නැත්නම් බයොලොජි ක්ලාස් එක පටන් ගන්නවා ඔන්ලයින් විදිහට. ඔන්ලයින් අධ්‍යාපනය අපි පටන් ගත්තේ sipsuru.com කියන වෙබ්සයිට් එක හරහා. ඒක පටන් ගත්තේ අතරින් 2020. දැන් 2026 කියන්නේ අවුරුදු 6ක් තිස්සේ අපි සාර්ථක ඔන්ලයින් අධ්‍යාපනය කරලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව දැන් ගොඩාක් පාඨමාලා ඔයගලන්ට ලංකාවේ ඕනෑම තැනක ඉඳන් සජීවීව නරඹලා ඒවාලගේ අතන කටයුතු කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. එතකොට මේකේ ආරම්භක දේශනය තියෙන්නේ මාර්තු 4 බදාදා උදේ 7:30. මාර්තු 4 බදාදා උදේ 7:30. 7:30 ඉඳන් 12:30 වෙනකම් තියෙනවා. එතකොට ඒ දවසේ අපි සම්පූර්ණ ඒ ගැන පැහැදිලි කරනවා. ඊළඟට ඔබ දැනටම මේ පන්තියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ලයිව් විදිහට ඒ කියන්නේ පන්තියේ යන ඒ වෙලාවකින් මේ වෙලාවෙම ලංකාවේ ඕනෑම දරුවෙකුට sipsuru.com කියන වෙබ්සයිට් එක හරහා මේ පන්තිමාලාවට සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේ තියෙන හොට්ලයින් නම්බර එක මේ නම්බර එක 0.44 මේ නම්බර එකට කතා කරලා ඕගලන් පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ. රෙජිස්ටර් වුණායින් පස්සේ ඔබට වඩාත් උදේ 8:30 වෙනකම් පන්තියට ගල්ගෙවීමකින් තොරව පළවෙනි දවසේ සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි මේ සෑම පාඩම් ඒකකයක් සඳහාම මේ වගේ නිබන්ධන මාලාවක් වෙලා දෙනවා. ඒ ටික ඔක්කොම ඔබට ඒ ටියුට්ස් ටික ඔක්කොම කුරියර් ක්‍රමයට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා කිසිදු බාධාවකින් තොරව. ඒ වගේම අපි යම් ඒකක ඉවරුණාට පස්සේ කරනවා මේ ඒකකයේ කොච්චර දුරට සාර්ථකව නිම කරගත්තද විභාගයට වෙන ප්‍රශ්න උත්තර ලියීමේ හැකියාව කොහොමද කියලා බලන්න සාමාන්‍ය මාස දෙකකට වරක් විතර විභාගයක් තියෙනවා. ඒ විභාගයත් ඔබට ඔන්ලයින් විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මධ්‍යස්ථාන රාශියක් තියෙනවා. ඔබට ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තිරේ දාන්න පුළුවන් අපිට මේ අපේ තියෙන මධ්‍යස්ථාන ටික ලංකාවේ ආයතන ඒවට ගිහිල්ලා ඔබට පුළුවන් රෙජිස්ටර් වෙලා මේ විභාග ෆිසිකල් විදිහට ලියන්න. ඊට පස්සේ ඒ පේපර් එක අපිට යවුවාම ලකුණු දාලා පරීක්ෂා කරලා ඔබට ආපහු වෙනසලසු ෆිසිකල් පන්තියට ආවත් ඔන්ලයින් පන්තියට ආවත් ප්‍රතිපදයේදී ලොකු අවාසියක් හෝ වෙනසක් අපිට සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒකට අපි මේ වෙනකොට 2006 ඉඳන් මේ වෙද්දී සිසුන් 57000කට පමණ දුරස්ථ ලෙස අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. ඒ අතරින් සමහර දරුවෝ ඉන්නවා සමහර දිස්ත්‍රික්කවල ඈත ප්‍රදේශවල අම්පාර මොනරාගල පොළොන්නරු වගේ ඈත ප්‍රදේශවල කොළඹින් බාහිර දිගටම ඔන්ලයින් විදිහට පන්තියට ඇවිල්ලා පේපර්ස් ලියලා ඔක්කොම කරලා මෙඩිකල් ෆැකල්ටි එකේ ළමයිනුත් ඉන්නවා. මේ වෙද්දි කවදාවත් ෆිසිකලි මාව හම් වෙලා නැති ළමයි. ඔන්ලයින් විතරමයි මගේ ඉගෙන ගන්න තියෙන්නේ. ළමයිනුත් ඉන්නවා. ඉතින් මේ sipsuru.com ආයතනයේ ඔයගලන්ට හොඳ සේවාවක් අපේනවා. ඒ ඔබේ සියලුම ගැටලු නිරාකරණය කරගන්න වෙනම තාක්ෂණික පිරිසක් මේකේ ඉන්නවා. මේ ඔබට මොන හරි අධ්‍යයනය කරනකොට එන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා. ඒකට තාක්ෂණික ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ ප්‍රශ්න ඇති වෙන ඒවා නිරාකරණය කරගන්න අවශ්‍යයි නම් සෑම සති දෙකකට වරක් සෑම අඟහරුවාදා දිනයකම හවස 6 සිට 8 දක්වා Q&A සෙෂන් එකක්. ඒ කියන්නේ question and answer සෙෂන් එකක් අපි ලයිව් විදිහට පවත්වනවා. ඒකට බලන්න ඒකට ලොග් වෙලා එහෙම කරන්න පුළුවන්. ඔබට කෙලින්ම රිවිවර් මගින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වෙලාවෙම ඒ ප්‍රශ්නෙට උත්තරේ සපයනවා. ඒ කියන්නේ සති දෙකක් ඉගෙන ගත්තාම පස්සේ ඒ සති දෙකේ ඉගෙනගත්ත කරුණු පිළිබඳව හෝ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල පාඨමාලා ගැන හෝ මොනවා හරි කරුණු විෂය සම්බන්ධයෙන් කරුණු දැනගන්න ඕන නම් ඔබට සති දෙකකට සැරයක් ලයිව් විදිහට මාත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝගේ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. විශේෂ අවස්ථාවක් එහෙම හම් වෙනවා සති දෙකකට වරක්. ඒකට ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යද්දී ඇති වෙන තාක්ෂණික දෝෂ තියෙනවා නම් ඒකට ඔයගොල්ලන්ට ටීම් එකක් අපේ ඉන්නවා වෙනම. ඒගොල්ලන්ට කතා කරලා හොට්ලයින් නම්බර් එකට කතා කරලා ඔබට මේ ආගන්න පුළුවන් මොනවා හරි තාක්ෂණික ගැටලුවක් තියෙනවා නම්. ඊළඟට අනිත් එක තමයි අපි ප්‍රධාන විභාග වලට අමතරව මේන් එක්සෑම් වලට අමතරව පොඩි ඔන්ලයින් විභාගයක් තියෙනවා. ඒ වයින් වෙනම අපි තෑගිත් තියෙනවා. ඒ වගේ වැඩ පිළිවෙලකුත් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේකේ පන්ති ගාස්තු ගෙවනකොට බැංක් කාඩ් එකකින් එහෙම නැත්නම් QR කෝඩ් එකකින් නැත්නම් බැංකුවට කෙලින්ම සල්ලි බැඳලා හෝ මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් පුළුවන්කම තියෙනවා මේ අර මම ඉස්සෙල්ලා කිව්ව ආයතන ටික තියෙනවා. ඒවට ගිහිල්ලා සම්බන්ධ වෙලා එතනින් ටියුට් ටික ගන්න සල්ලි ගෙවලා එහෙම සම්බන්ධ වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔබට පුළුවන් ඉතාම සාර්ථක ලෙස මේ වැඩ ටික ඉවර කරලා 2028 ඒ රෝල් බයිලි වලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ඔන්ලයින් අපි උගන්වන්න පටන් ගත්තේ 2020 ඉඳන් වුණාට බයොලොජි උගන්වන්න පටන් ගන්න තියෙන්නේ 2000 ඉඳන්. ඒ අනුව මට මේ ඔයගොල්ලෝ ගත්තොත් මට හම්බ වෙන 28 වෙනි කණ්ඩායම එක දිගට අඛණ්ඩව විශාල ළමයි පිරිසකට අවුරුදු 28ක් උගන්වන්න පුළුවන් වෙන්නේ
ඒ ළමයිගෙන් ලැබිලා ලැබුණ මේ ප්‍රතිචාරය අනුව ඒ ප්‍රතිචාර විශේෂයෙන් මතක තියාගන්න ප්‍රතිඵල කියන එක අපේ වෙබ්සයිට් එකට ගියාම ඔයගලන්ට මේ ප්‍රතිඵල ඔක්කොම බලා ගන්න පුළුවන්. ෆිසිකල් ළමයිගේ ඔන්ලයින් ළමයිගේ ඔක්කොම තොරතුරු ටික තියෙනවා. ලෑස්ති වෙලා එන්න හොඳ ඒකක් උසස් පෙළ විභාගයට ගන්න පුළුවන් අපිට.